මම කිංස්රි රත්නායක. මම මෙතෙන්ට සහභාගී වුණේ රැකියාවේ අරමුණකින් හෝ එහෙම නැත්නම් මාධ්‍ය සම්බන්ධ අරමුණකින් නෙවෙයි. තාත්තා කෙනෙක් විදිහටයි මේ කතා කරන්නේ, මාධ්‍යවේදියෙක් හෝ මාධ්‍ය සම්බන්ධ රැකියාවක් කරන කෙනෙක් විදිහට නෙමෙයි. කාරණා දෙකක් වැදගත් කියලා මට හිතෙනවා. දරුවන්ගේ මේ මානසිකත්වය තේරුම් අරගෙන කරන වැඩමුළු ලංකාවේ ඉතාමත්ම අවමයි. ඉතා අඩු වයසින් වැඩිහිටියන් බිහි කරන්න හදන ක්‍රමයක් ඇතුලේ ගණිතය වගේ විෂයක්, විශේෂයෙන්ම තර්ක බුද්ධිය අවදි කරවන්න පුළුවන් විෂයක් ඉතා අපූර්ව ආකාරයකට නිරූපණය කරමින් කතික හැකියාව පාවිච්චි කරගනිමින් මේ දේශක මහත්මයා කරන අවබෝධාත්මක මෙහෙයුම ඉතාමත් දිරිගන්න සුළුයි. ඒ අතරතුරේදී ගණිතය පමණක් නොවේ. ඔහු දෙමව්පියන් සමග කරන කතෝපකථනයේදී ඔහු ලබා දෙන සමාජීය වටිනාකම් මගේ හිතට ගන්නවා. මොකද කොහොම හරි විභාගේ පාස් කළ දරුවෝ ඉස්සරහට දානවා වෙනකොට සමාජීය වගකීම්, ඒ වගේම ආගම සංස්කෘතිය මේ අපේ වගේ තුන්වෙනි ලෝකේ රටවල් පිළිබඳව මීට වඩා වැඩි උද්‍යෝගයකින් වැඩ කටයුතු කරන්න ඕනේ කියන සමාජ මෙහෙවරත් ඔහු නිර්මාණය කරනවා. මගේ දරුවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්නේ. හැබැයි මම දැක්කා වරින් වර භාෂාව දෙආකාරයටම පාවිච්චි කරමින් දිනේෂ් අමරතුංග දේශකතුමා ඉතා අපූර්වට දරුවාව මොටිවේට් කරනවා, එහෙම නැත්නම් දිරි ගන්වනවා. ඇය ගැන විශ්වාසය, ආත්ම විශ්වාසය ඇති කරවන්න වෙච්ච මහන්සිය මම තවත් අගය කරනවා. පනස් හතර නවයෙන් බෙදන්න. 80 නවයෙන් බෙදන්න. 72 නවයෙන් බෙදන්න. 80 නවයෙන් බෙදන්න. විශේෂයෙන්ම මාධ්‍යවේදියෙක් හැටියට මම පෞද්ගලිකව දකිනවා මේ ක්‍රමය රටට අලුත්. විශේෂයෙන්ම ලෝකයේ අතිශය මිල අධික කාරණා කටයුතු ඉදිරිපත් කරන අය අතරින් ප්‍රමුඛයි මේ හිත වෙනස් කරවීමේ හැකියාව තියෙන වාක් පරිචයක් තියෙන උදවිය. මම හිතනවා දේශක මහත්මයාට සංසාර පුරුද්දෙන් හෝ එහෙම නැත්නම් මේ වේ හෝ මත්වවේක හෝ දරුවන්ට උගන්වන පිණින් හෝ ඌට ඒක ලැබිලා තිනවා. අනාගතයේ පළවෙනි යතුරයි මේ කරකවන්නේ. ඔහු ගණන් හදනවා නෙමෙයි මේ. ඔහු ගණන් හැදීමේ මූලික සිද්ධාන්තය සිත ඇතුලේ පළපදියම් කරනවා. මෙන්න මේ අපූර්ව හැකියාව තවදවත් වර්ධනය වේවා කියලා තාත්තා කෙනෙක් විදිහට මම ප්‍රාර්ථනා කරනවා.